සුරාමේරේ රැක ගන්න බැරි හැම කෙනෙක්ම වගේ ඒ කියන්නේ ඔබ හැර අනිත් අය. මකනවද? පෙරේත භාවයට යන්න තියෙන ඉඩ වැඩි. මොකද්ද සුරාමේරේ කියන්නේ? මොකද්ද සුරාමේරේ කියන්නේ? අරක බොන්නේ නැහැ කියලා. ඒකද? නෑ ඒක. ඒක තමයි සමාජ දඬ සුරාමේරේ. ඒ නිසා නෝනලා එහෙම හරි ජොලියේ ඉන්නවා. අපි බය වෙන්න දෙයක් නැහැ. කඳුරක් කටේ තියලා නැහැ. අපි එහෙම අපි බය වෙන්නේ නැහැ. අපි ඉන්නවා කියලා. නමුත් මැරිලා බැලින්නම් කොහෙද ඉන්නේ? අර ඇඳේ. ඒ ඇඳ මගේ කියාගෙන ඉන්නවා. ගෙදර පෙට්ටකම තියෙනවා. ඒක මගේ කියාගෙන. රත්තරන් බඩු ටික තියෙනවා. ඒක ළඟ ඉන්නවා. ඔගේ දැන් ඔය රත්තරන් බඩු වලට එහෙම ආසාවම ඉන්නවනම් ඒ අම්මා මැරිච්ච ගමන් හොයාගන්න තියෙන කොහෙද? හරි ලේසි. ඒ රත්තරන් බඩු දාලා තියෙන කබඩ් එක තියෙනවනේ මොකක් හරි. අන්න එතන. අපි ඉස්සර අපේ මෑණියන්ට එහෙම කියනවා. රත්තරන් බඩු දාලා තියෙන වෙනම කබඩ් එකක් තියෙනවා. අපි කියන්නේ මරණයට පස්සේ ඔතන තමයි නූල තියන්නේ කියලා කතා කරනවා. සුරාමේරේ රකින්න පිංගත. ඒක නැගගත්තොත් පෙරේත භාවයෙන් මුදව ගන්න පුළුවන් තමයි. ඒ තමයි පිංගතනේ දේවල් ඇසුර ඒ දේවල් වලට බැඳිලා ඒව මත පිහිටලා ඉන්න එක නතර කරා. මේ මම සරලව කියන්නේ මේ. ගොඩාක් ගැඹුරට ගියොත් නිවන් දකින්න ඔබ. ඒ කියන්නේ ඔය සුරාමේරේ ශික්ෂාපදේ ගොඩාක් ගැඹුරට රැක්කොත් ඔබ මේ අරහත් වෙනවා. එහෙම නැත්නම් ටිකක් රැකලා ඉන්න. මොකද ඒක ගැඹුරට කතා කරනවා නම් පින්වතුනි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ පහ ඔස්සේම ඒ පහටම පින්වතුනි බැඳිලා ඒව මත පිළිහිටලා මිහිරියාවට ගිහිල්ලා මත් වෙලා ඉන්නේ නැහැ. කියන එක තමයි පින්වතුනි ගන්න. අරකු කලිපු වයින්, බියර්, අරවා මේවා ගංජා කුඩු ඒව ගන්න නැහැ. ඕන ඉතින් බැරියයි බල්ලොත් කුඩු ගහන බල්ලෙක් ඉන්නවද? දැකලා තියෙන කොහෙද? කුඩු ගහන බල්ල. ගංජා ගහන බල්ල. ඔබට කේන්ති ගියාම එහෙම කියන නැති. නම් මං අනේ කකුල් හතරේ. ඉන්නවද? අරක බොන, කසිප බොන, වයින් බොන. නෑනේ. එහෙනම් ඔය ගෙදර ඉන්න බල්ල මිනිහට රකින්න බැරි ශික්ෂාපදේ බල්ල රකින්නවද නැද්ද? රකින්නවද නැද්ද? එහෙනම් සුරාමේරය කියන ශික්ෂාපදේ රැක්කත් නිවනට යන්න පවා පුළුවන් නේද? ඒක ප්‍රඥාවන්තයින්ට පනවපු ශික්ෂාපදේ. රකින්න අමාරු මේක. රකින්න අමාරු මේක. අර සමාජය දැන් යන්නේ ඒ අතර නිසා අපි හිතන්නේ දැන් ඒවා අර අරක්කු කසිප්පු වලට දාගෙන තියෙනවා. නමුත් අපි හිතමු මේ ශික්ෂාපදේ එහෙමම තමයි කියලා. එතකොට ප්‍රශ්නෙත් ඉවරයිනේ. නමුත් වෙන තේරුමක් කියන්න. අන්නේ තේරුම ඔස්සේ හිතලා බලන්න. ශික්ෂාපදේ අරකමයි. එතකොට ප්‍රශ්න ඉවරයිනේ.